ඔන්න ළමයි ඔයාලට මං කලින් කියපු විදිහටම අද අරගෙන ආව බොංචි කරි එක හදාගන්න රෙසිපි එක. බලන්නකෝ ඔයත් මේ විදිහට හදලා තියෙනවද කියලා මීට කලින්. බොංචි ටික මෙන්න මේ වගේ පොඩිවට මං කපලා අරගත්තා. ඉතින් මේ විදිහට කැපුවම තමයි හොඳින් තුන පහ වදින්නේ බොංචි කෑලි වලට. ඉතින් මම නම් බොංචි හදද්දි මේ හැඩයටම තමයි කපන්නේ. ඊළඟට රම්ප කරපිංචි ටිකක් සුදු ලුණු බික් දෙකක් විතර ලුණු කෑල්ලක් සුදු ලුණු මේ වගේ තලලා අරගන්න. පොත්තත් එක්කම ඉඟුරු තියෙනවා නම් දාගන්න පුළුවන් නැතත් කමක් නැහැ මම නම් දාන්නේ ඉඟුරු. අමු මිරිස් කරල් දෙකක් විතර මෙන්න මේ වගේ වෙන්න බලලා අරගන්න. තව කුරුඳු කෑල්ලක් සිහිමුල් ලියාගත්ත උඹල කඩ ටිකක් අරගන්න. දැන් ඊළඟට ඇතිලිය ලිපෙන් තියලා තෙල් මේසැඳි දෙකක් විතර අපි දාගමු. ඔන්න ඔය වගේ තෙල් ටික රත් වෙද්දී අබෑට තේ හැඳි භාගයක් මම තෙලට දාගන්නවා. අබෑට ටික තෙලේ පුපුරගෙන එනකොට සුදු ලුණු කරපිංච රම්පා කුරුඳු අමුරිස් උඹල කඩ ඔන්න ඔය දේවල් ටික තමයි මේ තෙලට දාගන්නේ. ඔය දේවල් ටික තෙලේ ටෙම්පරාදු වෙන අතරේ බෝංචි ටිකට අබ කුඩු මන් දාගත්තේ. මොකද අද මගේ ගෙදර අප බේස් ටික තිබුණ නැති හින්දා නැත්නම් අබ පේස්ට් එකෙන් තමයි තේ හැඳි එකක් එකතු කරගන්න ඕන. ලුණුයි කහයි දාලා හොඳට මෙන්න මේ වගේ අපි කලවම් කරගන්න ඕන. ටෙම්පරාදු වෙච්ච ලුණු ටිකට බෝංචි ටික දාලා විනාඩියක් වගේ තෙලෙන් මේ වගේ තැම්බෙන්න දෙන්න හොඳට කලවම් කරලා ඊට පස්සේ ඔක්කොම ඉටි කිරිමින් ලිටර 40ක් විතර වගේ දාලා කලවම් කරලා වහලා තැම්බෙන්න තියන්න. අඩු ගින්දරේ තියන්න ඕන. විනාඩියක් වගේ තියන්න ඇරලා ආයෙමත් පොඩ්ඩක් මේ වගේ කලවම් කරන්න. ඊළඟට වහලා තවත් විනාඩි දෙකක් විතර පිස ගන්න. ඔන්න මම මගේ ගෙදර හදන රසම රස බෝංචි කරියක රෙසිපි එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මේ විදිහට හදන අයත් ඇති, එහෙම නැති අයත් ඇති. ඉතින් රෙසිපි එක කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුවා. ඉතින් මගේ රෙසිපි එක ගැන අදහසක් නොදියන්න එපා. ආදරේ වල හැමෝටම අඹ කරිය රෙසිපි එකත් මම ඉක්මනටම ඔයාලට අරගෙන එන්න. ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.